මෙරටේ රෝහණ විජේවීර සහෝදර වෙන්න පුළුවන්. අපේ ආදරණීය සහෝදර සහෝදරයන් වෙන්න පුළුවන්. ඝාතනය කරාට එයාලගේ අදහස් ඝාතනය කරන්න බැරි වුණා. එයාලගේ මතවාදය ඝාතනය කරන්න බැරි වුණා. ඒ බැරි වුණ නිසා තමයි මෙතන ඉන්න අපේ කණ්ඩායමේ සැලකිය යුතු පිරිසක්. තව විනාඩියක් කාලයක්. සැලකිය යුතු පිරිසක්. සැලකිය යුතු පිරිසක් ගරු නියෝජ්‍යකාරක සභාපතිතුමනි මරණයට නියමිත මිනිස්සු තමයි. අපේ ජනාධිපතිතුමාගේ ඉඳන් මේ අපි දේශපාලනය අරගෙන ආවේ අපි පරිගැනීමේ දේශපාලනේ තියෙනවා නම් මම ඔබතුමීට මතක් කරන්න කැමතියි. මේ රටේ දේශපාලනය කරලා වැඩිම අලාභහානි වෙච්ච පක්ෂයක් තියෙනවා නම් ඒ ජනතා විමුක්ති පෙරමුණ. ওই දෙපැත්තෙන් මැරුවේ අපි ඇවිල්ලා ස්ත්‍රී දූෂණය කරලා නෙවෙයි, මහබැංකු කඩලා නෙවෙයි, කාම අපරාධ කරලා නෙවෙයි, රටෙන් කෑල්ලක් කිල්ලලා නෙවෙයි. අපි ඔයලාගේ අයුක්තියට රේව සටන් කරපු නිසා මාරා දැම්මේ. ඔයාලගේ වංචා දූෂණයට රේව කටයුතු කරපු නිසා මාරා දැම්මේ. දැන් මරන්න බෑ. දැන් මරන්න බෑ. දැන් නීතිය ක්‍රියාත්මක වෙනවා. ඔයාලා හිතුවා ඔයාලා කරපු ඒවාට අනුව පරිගණී කියලා මේ දේශපාලන බලයට ආවට පස්සේ. ඉතින් ඔයාලා පෞද්ගලික මැතිවරණ මතයක් හැදුවා. ලේ විලක් වෙයි කියලා. නෑ. ඔයාලගේ ජාතියේ ත්‍රස්ත බලය පාවිච්චි කරන මේ පාලන බලය යොදව ගන්න අපි කැමති නෑ.